Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home on my. Hello, welcome back to my YouTube channel. I am Savindi. So I hope you're all doing well. උදේ පාන්දරම ඇවිල්ලා තියෙන්නේ කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න. ඉතින් දැන් මං ඉන්නේ සැලොන් ඉලෝරා අලුතෙන්ම ඕපන් කරපු අලුතෙන් කිව්වට දැන් ටික කාලයක් ඕපන් කරපු අපේ පර්පල් කලර් සැලොන් එකෙන් කොණ්ඩේට ට්‍රීට්මන්ට් එකක් කරගන්න තමයි මම යන්නේ. ඉතින් මම ගොඩක් කලින් try කරා මොකද්ද කොණ්ඩේට කරන්න කියලා හොයාගන්න. ඒ වගේම මගේ කොණ්ඩේ තියෙන ඩැමේජ් එක ඔයාලා දන්නවා. ඒ වගේම ගොඩක් හොඳ සැලොන්ස් මම හෙව්වා මුළු ලංකාව පුරාම. ඉතින් සැලොන්ස් හොය ඉඳලා මට හම්බෙච්ච සැලොන්ස් වලට යන්න තියෙන දුර ප්‍රශ්නයක් නිසා මම කැමති නෑ එච්චර දුර ගෙවාගෙන එච්චර කරදරයක් වෙලා මේ වැඩේ කරන්න. එහෙම කරන්න හිටියොත් මේක කරන්න ටික කාලයක් යන නිසා මම හිතුවා මගේ ළඟම සැලොන් ඉලෝරකට යනවා කියලා. එන්න කලින් මම කන්සල්ට් එකක් ගත්තා ෆ්‍රී. ඔයාලට පුළුවන් ෆ්‍රී කන්සල්ට් එකක් ගන්න මොකද කරන්න කියලා. දුකට හේතුව තමයි යාළුවා මට රෙකමන්ඩ් කරේ කෙරටින් එකක්. බට් මම කැමති උනේ නැහැ කෙරටින් ට්‍රීට්මන්ට් එකකට යන්න. හැබැයි මම දන්නවා මගේ හෙයා ඩැමේජ් එකට මේ වෙලාවේ ගන්න පුළුවන් බෙස්ට්ම ට්‍රීට්මන්ට් එක කෙරටින් එක කියලා. මම කැමති නෑ මගේ naturally curly with wavy hair එක keratin treatment එකකින් straight කරගන්න. ඒක ටික කාලෙකින් normalize වුණත් මම චුට්ටක් ඒකට අකමැති නිසා මම හිතුවා ඊළඟට තියෙන conditioner treatment එක use කරනවා කියලා. ඕනේ ඉතින් හාහපුරා කියලා අදාවා conditioner treatment එක උදේ පාන්දරින්ම කරගන්න. කොණ්ඩේ wash කරගෙන දැන් ඉතින් හදන්නේ මෙන්න මේ විදිහට conditioner එක කොණ්ඩේ apply කරගන්න. ලොකු වෙලාවක් නම් ගියේ නැහැ. ඉතින් මේ විදිහට මේක ඇප්ලයි කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේක ස්ටීම් කරගන්න. හොඳට බ්‍රෂ් කරලා කොන්නේ. මම මේ කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක කරේ මගේ hair එකට කන්ඩිෂනර් මදි වෙලා තියෙන්නේ. ඒකයි කොණ්ඩේ dry වෙන්නේ. ඉතින් මම හිතුවා කන්ඩිෂනර් වගේම වතුරත් ගොඩක් බොන්න ඕනේ කියලා එයාලා මට ගුවාව එකක් හදලා දුන්නා. හරිම හොඳ විදිහට එයාලා ක්ලයන්ට්ලා ට්‍රීට් කරනවා. හරිම හොඳට කතා කරනවා. ඒ වගේම වීඩියෝස් ගන්නද ෆොටෝස් ගන්නද ඔක්කොම අපෙන් අහනවා. ඉතින් හරිම හොඳයි වර්ක් කරන අයත් අපිත් එක්ක හරි හොඳට කතා කරනවා. මම එයාගෙනුත් ඇහුවා කොණ්ඩේ සෙටින් එකක් නිසාද ලස්සනට වීඩියෝස් වල තියෙන කියලා. එයා කිව්වා සෙටින් එකක් නිසා කියලා. ඉතින් මම බොරුවට හෙයා කට් එකකට ගියේ නෑ. හැබැයි මට ආසයි හෙයා එකට චුටි ලේයර් කට් එකක් දෙන්න. මගේ කොණ්ඩේ වැවෙන්න පරක්කු වෙන නිසා මම ලේයර් කට් එකක් දෙන්නේ නෑ. මොකද ඉස්සරහට තියෙන වැඩවලට මගේ කොණ්ඩේ මට වැඩියෙන් ඕන වෙන නිසා. මං කිව්වා වගේම මගේ කොණ්ඩේ දැන් ස්ටීම් වෙන්න දාලා තියෙන්නේ. මං එහෙම මූණත් පොඩක් ස්ටීම් කරගත්තා ඔළුව පස්සට කරගෙන. ලොකු රසණයක් නම් එන්නේ මං කැමතියි මාව ස්ටීම් කරනවට. මොකද ඒක මට හරිම මම හිතනවා මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියලා හොට් වෝටර්ත් එක්ක. එදින් මම වටේම විස්තර බල මෙන්න මේ විදිහට කොණ්ඩේ ස්ටීම් කරගත්තා. මට දිගටම මේ වීඩියෝ එකේ කතා කරන්න වෙන්නේ මොකද කොපිරයිට්ස් වදිනවා දාලා තියෙන songs එක. ඉතින් මම එක දිගට කතා කරනවා මේ වීඩියෝ එකේ. sorry. ඊට පස්සේ දැන් මගේ වෙලාව නම් හරි එහා පැත්තෙත් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් තමයි කරන්න හදන්න මම හිතන්නේ. මමත් හරි කැමති කෙරටින් එකට යන්න. මොකද කොණ්ඩේ කොහෙට හරි ගියාම ෆ්‍රිසි වෙලා තියෙද්දි කම්ෆර්ටබල් නැති ගතියක් වගේම අපේ පර්සනැලිටි එකට ලොකුවටම රීසන් එකක් වෙනවා මේ හෙයා එක. මොකද හෙයා එක ලස්සනට තියෙද්දි පිළිවෙලට තියෙදි තමයි ඕනම මිනිස්සෙක්ගේ පොඩ පර්සනැලිටි එකට ඒක හොඳයි කියලා මම හිතනවා. හෙයා එක විශේෂයෙන් මට ඒක තේරෙන්න ගත්තෙත් ළඟදී. ඉතින් වැඩි හිත නැතුව මම කෙරටින් ට්‍රීට්මන්ට් එක කරන්න නැතුව ආවේ කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක කරන්න. හැබැයි කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක ඒක ට්‍රීට්මන්ට් එකක් වොෂ් කරාම ඒක නැති වෙලා යනවා. වොෂ් කරන්නත් කලින් හුළඟට කොණ්ඩේ පොඩක් එහෙම හැවුනොත් නැති වෙලා යනවා. ඉතින් දැන් මට හෙඩ් මසාජ් එකක් දෙන ගමන් තමයිනේ මම හරිම කැමති හෙඩ් මසාජස් වලට. ඉතින් ගොඩ කාලයකට පස්සේ මට හෙඩ් මසාජ් එකක් හම්බෙනවා. අපි බලමු ඉස්සරහට ඔයිල් ට්‍රීට්මන්ට් වලට යන්න. මම ලොකුවට ඔයිල් ට්‍රීට්මන්ට් වලට පුෂ් කරන්නේ නැත්තේ මගේ නළලේ හරිය පිම්පල්ස් එන නිසා ඔයිල් ගෑවුනහම. ඉතින් දැන් ආයෙත් කොණ්ඩේ වොෂ් කරගෙන මම එන ගමන් තමයි ඉන්නේ. කන්ඩිෂනර් එක ඇප්ලයි කරලා ඉවර වෙලා ආයෙත් කොණ්ඩේ වොෂ් කරන්න එපා. ඊට පස්සේ යාලා මගෙන් ඇහුවා ස්ට්‍රේට් එකකටද යන්නේ බ්ලෝ ඩ්‍රයි එකකටද කියලා. මම හරියම කැමැත්තෙන් හිටියේ බ්ලෝ ඩ්‍රයි එකක් කරන්න. TikToks එහෙම ගොඩක් බලලා. ඉතින් මම දැන් කොණ්ඩේ ඩ්‍රයි කරලා අපි බ්ලෝ ඩ්‍රයි එකකට ගිහින් බලමු.
මට මේ බොයි නම් කිව්වේ කොන්ඩේ බ්ලෝ ඩ්‍රයි එකට යන්න කලින් සෙටින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හෙයර් කටින් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන වෙන්නේ බ්ලෝ ඩ්‍රයි එක උනත්. මගේ කොන්ඩේ බ්ලෝ ඩ්‍රයි කරාට ලස්සනට සෙට් උන්නේ නැහැ කර්ල්ස්. මොකද කොන්ඩේට ලේ එකක් නැති නිසා. එයාමට කිව්වා කොන්ඩේ අගින් චුට්ටක් කපන්න. එහෙම වුණාම තමයි ලස්සනට සෙට් වෙන්නේ කියලා. අපි බලමු ඉස්සරහට කොන්ඩේට ලේ කට් එකක් දෙයිද කියලා. දැන් ඉතින් ගොඩක් දුරට ට්‍රීට්මන්ට් එක ඉවරයි. මම බ්ලෝ ඩ්‍රයි එකක් දෙන්නේ අපිට කොන්ඩේ ෆ්‍රීසි නිසා වගේම වීඩියෝස් වලට ලස්සන නිසා ලස්සනට චුටි වීඩියෝ එකක් ගන්න ඕනේ නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පැත්තේ ඉන්නවා නම් ඒ කියන්නේ North Central Province එකේ ඉන්නවා නම් නිලවර සැලුන් එක try කරලා බලන්න. මෙහි සාමාන්‍යයෙන් සැලුන්ස් වල ලොකුවට නැහැ. හැබැයි මේ වගේ recommend කරන්න පුළුවන් සැලුන්ස් මට හම්බෙලා නැහැ. මොකද බයයි hair එක කාට හරි දීලා බලන් ඉන්න. I think ප්‍රශ්නයක් උනේ නැහැ. කොණ්ඩේ තාම හොඳින් තියනවා වගේම ලස්සනයි බ්ලෝ ඩ්‍රයි එකකින් පස්සේ මගේ කොණ්ඩේ. මම කැමති ඉතින් ස්ට්‍රේට් කොණ්ඩයක් මට තියෙනවට ෆ්‍රීසිනස් නැති ඔරල් පේන නැති කොච්චර අමාරුද කියලා කොම්බ එකට ගන්න මේ hair එක ඒ තරම් ෆ්‍රීසි වෙලා තියෙන්නේ බේබි hairs ඇවිල්ලා ප්‍රශ්න ගොඩ. what to do නේ. ඉතින් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකේ ලොකු ප්‍රයිස් එකක් නෙන්නේ නැහැ. ඔයාලට ඔෆර්ස් දාලා ගන්න පුළුවන්. normally price එකට වැඩිය අඩු ගාණක් තමයි මට ගියේ. ඒක hair එකත් එක්ක depend වෙනවා එක එක්කෙනාගේ. දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවරයි. මම දැන් යන්න තමයි හදන්නේ. මොකද අදත් වැඩ ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට කොණ්ඩයක් තියෙනකොට මම හරිම කැමතියි. මොකද මට හරියට රිලැක්ස් එකක් දැනෙනවා. ඊට පස්සේ අම්මයි මායාව චූටි වීඩියෝස් වගේ ගන්න මෙන්න මෙතෙන්ට මට මෙතන චූටි වැඩක් තිබ්බා කරන්න. දැන් ඉතින් මම ඒ වැඩ ටික කරගෙන ඉවරයි. අපි යමු ඊළඟ ස්ටොප් එකට. ඉතින් මේ ටිකේ ගොඩක් බිසි නිසා මම වැඩ ඉක්මනට කරගන්නවා. ලොකුවට ක්ලිප්ස් ගන්න හම්බෙන්නේ නැහැ. මට චූටි කැලි ටිකක් තමයි මම එකතු කරලා vlog එක කම්ප්ලීට් කරන්නේ. ඉතින් මේත් ඒ වගේ දවසක් කොහොම හරි ආයෙත් පාරක් මම ආවා මොචියාතෝ එකට. මොකද ගොඩක් කාලෙකින් නම් තිබ්බ ක්‍රේවිං එකක් සැටිස්ෆයිඩ් කරගෙන තමයි යන්නේ. ඉතින් අපි බලමු මම අද මොනවද try කරන්න කියලා. වෙනදා වගේම මම වෙන ෆ්ලේවර්ස් වලට ගියේ නෑ. like වඩලප්පන්, කොච්චි, නෙක්ටෝ ඒ වගේ. ඉතින් මම හිතුවා අද චීස් කේක් වගේම චීස් ෆ්ලේවර් එකක් චුට්ටක් try කරලා බලනවා කියලා. ඒ වගේම මම තව ෆ්ලේවර්ස් මොනවද try කරා මට මතක නැහැ දැන් නම් හරියටම. ඉතින් however අම්මා ගත්තේ ෆලූඩා and vanilla flavor එක. මම ගත්තේ මගේ favorite pebbles flavor එක. ඒ වගේම මම ගත්තා මෙතනින් cheese flavor එකත්. ඉතින් අද මම first time එකට මගේ home town එකෙන් bubble tea එකක් try කරන්න යන්නේ. මම bubble tea try කරලා තියෙන්නේ bubble me. තව මට මතකයි tea tank ද කොහෙද. OGF එකේ මම shops 3කින් විතර bubble tea try කරලා තියෙනවා. මම තියෙන්නේ අම්මා ගත්ත flavor එක. cheese flavor එකෙත් ලොකු එකක් නෑ. normally cheese cake රසක් විතරයි ඒකෙත් එන්නේ. ඉතින් මගේ first and last time තමයි home town එකෙන් bubble tea බිව්ව. මේකේ ලොකු ෆ්ලේවර් එකක් නම් ආවේ නැහැ. normally vanilla milkshake එකක් වගේ ice cream එකේ ෆ්ලේවර් එකක් නැති වුණා. ඒ වගේම bubbles boil වෙලා තිබ්බේ නැහැ. අපි compare කරොත් මේක ලොකුවටම recommend කරන්න බෑ. මම try කරලා තියෙන අනිත් ඒවත් එක්ක. හරි. දැන් ආයෙත් මම ආවා රුවන්වැලි සෑයට. මොකද අද මට කප්රුක් පූජාවක් තිබුණා. ඉතින් හදිසියෙම තමයි ආවේ. ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද කටිය ගොඩක් ඉද්දි ෆෝන් එක උසගෙන රෙකෝඩ් කරන්න මට ලැජ්ජයි. ඒ නිසා ඉතින් හරිම ලස්සනයි අහස. ෆස්ට් ටයිම් තමයි මම කප්රුකක් කරන් යන්නේ රුවන්වැලි සෑයේ.
කියන්නේ අපේ වැඩක් එක්ක අනිත් අයගේ කප්රුක් වලට මම අත ගහලා තියෙනවා. ඉතින් දැන් අපි අරන් ගියපු කප්රුක් උඩට අර විදිහට අරන් යන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඒක. ওই විදිහට මුරුවන්ලි සයිත්‍ය වටේම කප්රුක අරගෙන යනවා. ඉතින් ඒකට ටික වෙලාවක් යනවා. එක වටේ රුවන්වැලි සෑය වටේ කප්රුක අරන් යන්නේ. එදා අහස පුදුම තරම් ලස්සනයි. මුහුද වගේ. ඉතින් ওই විදිහට තමයි මගේ ඩේ එක ගෙවුනේ. අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's faking now.